සුබ දවසක් යාළුවනේ ඔයාලට. මම අද ඔයාලට කියලා දෙන්නේ අද නෙට් හවුස් එකේ මම කරන්නේ මොකද්ද කියලා. ඉතින් පහුගිය දවස්වල එක දිගටම වැස්සනේ. ඔයාලගේ පෝච්චි වලත් තැන්තූරියම් පෝච්චි වල මෙන්න මේ විදිහට පාසි බැඳිලා ඇති. මගේ නෙට් හවුස් එකට නම් ආවුව වැටෙනවා ගොඩාක්ම අඩුයි. ඒ නිසා තමයි මේ තරම්ම පාසි බැඳිලා තියෙන්නේ. ඉතින් මේ පාසි බැඳෙන එකෙන් මොකද වෙන්නේ අපිට? මේ පාසි වලින් තෙතමනය ගොඩක්ම තියා ගන්නවා. ඒ නිසා මුල් කුණු වෙන්නත් ගොඩක් වෙලාවට බලපානවා. ඒ වගේම තමයි අපි දාන පොහොර මේ පාසි විසින් උරා ගන්නවා. එතකොට ඇන්තූරියම් ශාකයට නෙමෙයි පෝෂණය ලැබෙන්නේ මේ පාසි වලට. හරිම ඉක්මනට බෝ වෙනවනේ මෙයාලා. ඉතින් ඒ නිසා ගහේ වර්ධනය ගොඩාක් දුරට අඩු වෙනවා. අද දවසේ මම කරන්නේ ඉතින් මේ විදියට මේ පොට් වල තියෙන පාසි ගහට හානි වෙන්නේ නැති වෙන්න පරිස්සමට අයින් කරන එක. අයින් කරලා අලුතෙන් මීඩියා ටිකක් දාන එක. ඉතින් ඔයාලත් එහෙම කරලා බලන්න. හොඳ සාර්ථක විසඳුමක් තමයි මේක ගහ වර්ධනය වෙන්නේ. අපි හැමෝම ආසයිනේ ලස්සනට අපේ වගාව හදාගෙන යන ලස්සන මල් බලන්න. ඉතින් මෙන්න මේ වගේ ගහක් හදාගන්න නම් අපිට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. නිරන්තරයෙන්ම අපේ වගාව ගැන අවධානයෙන් ඉන්න වෙනවා අපිට. ඉතින් ඔයාලා හැමෝගෙම ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ගිහින් එන්නම් ආයෙ වීඩියෝ එකකින්.